තරංග ප්‍රොඩක්ෂන්. අම්මෝ අයියෝ ෂිට් කියලා වැඩක් නෑ වුණ වැඩේ නම්. සිරිපාල මොකෝ මේ පැත්තට දුවන් ඉන්නේ? මොකෝ ජිනදාස කලබලේ? අඩෝ බලපන් අපේ හරක නැති වෙලානේ. අර පහල කොස් ගහේ බැඳලා හිටියේ. කතා දෙකක් නැහැ හොරු ගෙනියලා වෙන්නේ නැති. නරකද පේනියක්වත් බැලුවෝ? ඒක නම් හොඳයි තමා. ඒත් කවුද මේ පැත්තේ හොඳ කෙනෙක් ඉන්නේ? අනර ගාකන්දේ නුග් ගහේ රුක් දෙයියෙක් ඉන්නවා. එතෙන්ටත් ගිහින් පොඩ්ඩක් බලපන්. එහෙනම් දැන් මම යන්න ඕනේ ටක් ගාලා. එහෙනම් මම මෙතනට යනවා ඉක්මනට. හරි බං එහෙනම්. අද නම් මොකෙක් කෙන පාටක් නැහැ හැන්දෑවට කාලක් ගහන දියන්නේ. හරි පාළු තැනක් වගේ මෙතන හැබැයි. අර සිරිපාලේනේ මේ පැත්තේ නෝපේන්නේ. ඩුවර් එකටම ඕක එන වැත්තේ නැති වෙච්ච අඹුඩ ලේන්සු හොයාගන්න වෙන්නේ නැති. මම දැක්ක ඊයේ හැන්දෑවේ ඕකගේ වැලේ තිබුණ අඹුඩ ලේන්සු ලේන් එක අරගෙන වහලට නගිනවා. ඕක එන්න කලින් නුග ගහපල්ලේ හැංගෙන්න ඕන. මෙතන තමයි තැන. රුක් දෙවියෝ ඉන්නවත් දන්නේ. කතා කරලා බලමු. රුක් දෙවියනි, රුක් දෙවියනි, රුක් දෙවියනි. හෝ නැති වෙච්ච දෙයක් හොයාගෙන නේද තෝ ආවේ? ඔව් ඔව් දෙවියනි. හෝ එහෙනම් වැඳගනින් බලන්න. හෝ පඳුරු කාසිත් තියාපිය. එහෙමයි රුක් දෙවියනි. දකින් අර රුපියල් 100නේ තිව්වේ. ඕක වැඩි දුරක නෙවෙයි බොලා තියෙන්නේ. දැන් S2 පියාගනින් තෝ. තෝ ගෙදරට ගිහිල්ලා වහලට නැගපිය. පොල්ලත් පල්ලේ තමයි තියෙන්නේ. ඈ බොල වහලට නැග්ගේ කොහමද හරකා? රුක් දෙවියනි මගේ හරකනේ නැති වෙලා තියෙන්නේ. කෙලිය නේද තාප්පෙට? මූ අඹුඩ ලේන්සුව හොයාගෙන නෙවෙයිද එතකොට ඇවිල්ලා තියෙන්නේ. හරකෙකුත් නැති වෙලාද එතකොට මුගේ? අල්ලපුවත් සුමන පාලක සර්ට් එකනේ අර තියෙන්නේ. හුටා ඒකත් අහුණානේ හත්වලාම. මොකක්ද ඒ සද්දේ? සුමන පාලේනේ මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ. තොගේ ආච්චිට තෝ හත්වලා මේ ඉකලගෙන හැලෙද්ද දන්නේ. හත්වලා මේ ධර්ම. ඔහොම ඉඳපන් සුමනේ ඔහොම ඉඳපන්. අරු මගේ පස්සෙන් අමරෝ හත්වලා මේ PLC එක ගල උඩනේ.